හලෝ කොහොමද ඉතින් ඔයාලට ඉතින් දැන් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ channel එකේ වෙන අලුත්ම වැඩිත් එක්ක. ඉතින් අපේ channel එකේ මම පටන් ගන්න තියෙන අලුතෙන්ම mini vlog series එකක්. mini vlog series එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් mini vlog series එකේ තව වීඩියෝ ගොඩක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම long vlogs අමතක කරන්නේ නැහැ. ඒවත් කියනවා. මේ mini vlog එක අද නම් එන්නේ ඉතින් අපේ යාළුවෙක් කෙනා කිව්වා thumbnail එක ඔයාලා දකින්න ඇති thumbnail එකට අනුව ඔව් සපුරකින් තමයි එන්නේ. සපුරකින් එකේ අද අපි බදුල්ල වටයක් ගහන්න යන්නේ. එයාලා පොඩි සර්විස් එකකට තමයි බදුල්ලට එනවා කිව්වේ අද. ඉතින් මේ මං බදුල්ලට යන ගමන් අපි ගමේ ඉඳන් ඔය පේන්නේ නාරංගල කඳුපන්තිය බදුල්ල එන දන්නේ නැති කැම්පින් වලට ගොඩක් ප්‍රසිද්ධ තැනක්. ඔය නාරංගල කඳුපන්තිය පාස් කරගෙන අලුගොල්ල ගමේ ඉඳන් යන්නේ. ඔන්න ඔයාලට පේන්නේ ඔය පේන්නේ අලුගොල්ල සමාධි පුතු පිළිමේ. ඕකත් හොඳ කන්දක්. දැන් ඔය අපි ඉන්නේ බදුල්ල ස්ටෑන්ඩ් එකේ. බදුල්ල ස්ටෑන්ඩ් එකට වෙලා අරගොල්ලෝ සකුරකින් එනකන් තමයි අපි ඔය හිටියේ උතන්ට වෙලා අපි මම තනියම හිටියේ. ඒ ගමන් ඉතින් බදුල්ලේ ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට මම පොඩි රූට් බස් වල වීඩියෝ ටිකක් ගත්තා. රූට් බස් වල වීඩියෝ ටිකත් එනනම් ඔයාලා බලන්නකෝ. ඒක ලියවරලා අපි vlog එක ඉස්සරහදී සෙට් වෙමු. ලකලා තුල තිරිතා නගද අපහට එන්න කොයින්දෝ නොනේ සුදට සුදනේ අස්වතරත් එන්නේ මා ඉඳ මාවත නුඹ හිමින පාලවියේ බන් හිනේ ආවදමා සෝබනේ ඈවේදෝ මගේ ප්‍රියා මැද යමුනෝනේ පෙම්ලිලේ පෙන්නාලා රටට නොකියාම ආතාප දුක් සෝක ලං විලා උන්නම නොමෙත දුක සෝක දිදන තුරු පන ගන්න හිතෙන්නේ නැනේ එකම වහලක ඉන්න හිතපන් නොමේ මේ අත මේ හිත පන දිබෙනා දුරු පැවසනේ වෙත දින්නම් ලං රැහිනේ ආවදමා සෝබනේ බලන් හිටපු යාළුවෝ ටික එනවා. යාළුවෝ නෙමෙයි ඇත්තටම හොඳම යාළුවෝ. මේ වීඩියෝ ගහන වැඩේට vlog කරන්න පටන් ගන්න කලින් ඉඳන්ම හොඳටම අඳුරනවා. ඉතින් අපි දැන් එයත් එක්ක සර්විස් එකට යන්නයි හදන්නේ. මේ vlog එක සුපිරි vlog එකක් වෙයි. අන්තිම වෙනකන් ඇදලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. හරි ඉතින් දැන් ඔය ඉතින් අපි යන්නේ ඔය බස් එකේ සර්විස් එකට බදුල්ලේ සරස්වති ඉස්කෝලේ ගාව තියෙන ටයර් කඩේට ටයර් ඇලයින්මන්ට් ටික චෙක් කරගන්න ගිහින් තමයි යන්නේ. ඉතින් අපි එතෙන්ට තමයි දැන් ඔය යන ගමන් ඉන්නේ. මේ තමයි ඔය කොඹල්වල පැත්තේ වීඩියෝ ගන්න අපේ ලොකු අයියා අවිෂ්ක සහෝදරයා ඩ්‍රීම් වෙහිකල් හබ් එකේ. ඉතින් අපිට කලින් අලයින්මන්ට් චෙක් කරගන්න බස් දෙකක් විතර ඇවිල්ලා තිබ්බ නිසා එයාලගේ වැඩේ ඉවර වෙනකන් අපිට පොඩ්ඩක් ඉන්න වුණා.
මේ යාලගේ වැඩි වෙනකන් තමයි අපි ඉන්නේ නවත්තගෙන. එතකොට මේ ඉන්නේ අපේ සෙට් එකේ ලාබාලම කොළුවා වියක සහෝදරයා. ඉතින් අර බස් දෙකේ වැඩි ඉවරයි කියපු නිසා දැන් ගෑරේජ් එක ඇතුළට දාන්න තමයි හදන්නේ බස් එක. ඒ දාන්න ඉවස්සයක් ගන්න තමයි හදන්නේ. ඉවස්සක් ගහලා අපිට දාගන්න බැරි වුණා. ඒක නිසා මේ බස් එක ආරෙට අනිත් පැත්තට ගිහිල්ලා කයිලගොඩ හන්දියෙන් හරවගෙන ආවා. මෙහෙමයි ඉතින් මම පිස්සෙක් වගේ කිව්වට ඔයාලා මම මේ කියන තැන් අරේ මේ මොනාවක් දන්නවද කියලාවත් ඉතින් මන් දන්නේ නැහැ. හැබැයි මං කියවනවා ඉතින් මේ බ්ලොග් එක කරද්දි ඉතින් පොඩ්ඩක් කතා කරන්න එපේ. කතා කරන්න තව බ්ලොග් කරන්න බෑනේ. ඔන්න ඉතින් රියුස් ගහලා බැරිම තැන හරව ගන්න බෑ කියලා තේරිලා පැතුම් අයියා ගියා හරවන් ඉන්න. එයා හරවගෙන ඉන්නකම් අපි මෙතෙන්ට වෙලා හිටගෙන ඉන්නවා. ඔන්න එනවා කට්ටිය. මේ අපි දිහා බලන්න ලෙච්චමි ඉගිරි චකරි හඳවනා අසෙන් අසුත තලමිනා තීරු පත්ත තීරු කලම් බායමි කටුද කුඩිද වනවනා කනම් පෝරු උතුරනා නම්බුකාර තෝඹුලගේ මහා ගමන් ඉගිරි චකරි හඳවනා අසෙන් අසුත තලමිනා තීරු පත්ත තීරු කලම් බායමි. ඔයාලට කියන්න පොඩි දෙයක් තියෙනවා. ඉතින් අපි වෙනදට නම් ව්ලොග් එක කරද්දිම කතා කරනවා. දැන් ඉතින් මං හිතුවා නිකන් වෙනදටත් එක්ක ව්ලොග් එක කළා පස්සේ වොයිස් ඕවර් එකක් දාලා බලන්න කියලා. ඉතින් ඔයාලා පොඩ්ඩක් බලලා කියන්න මොකක්ද හොඳ කියලා. ව්ලොග් එක කරද්දි කතා කරන්න නැත්නම් පස්සේ වොයිස් ඕවර් එකක් දාන්නද කියලා. මේ වෙනසකටත් එක්ක ඉතින් මේක try කරලා බලුවේ කොහොමද කියලා මන් දන්නේ නැහැ. අපි බලමු ඉතින් වොයිස් ඕවර් දාන්න එකද හොඳ ව්ලොග් එක කරන එකද කියලා. චෙක් කරගන්න ගියපු අපිට ඉතින් අන්තිමේට උනේ ඊටත් වඩා ලොකු වැඩක් කරගන්න. ඇලයින්මන්ට් ටික ගහන්න කලින් බස් එකේ වෙන මොකක්ද හදන්න තියෙනවා කියලා කිව්වා. මට ඒක නම නම් මතක නැහැ. මතක විදිහට නම් ටයර් පම්ප්ද කොහෙද කියලා තමයි කිව්වේ. ඉතින් මේ ඒක හදාගන්න කියලා දැන් අපි යනවා බදුල්ලේ. හොඳටම වැඩ දාන්න බදුල්ලේ ඉන්න හොඳම බාසගාවට පිචින්තක අයියා චින්තක මෝටර්ස් ගාවට. එයා ගාවට යන්න කලින් අපි දැන් යන්නේ ඒක ටයර් බම්ප් ටිකට ඕනි බඩු ටික ගන්න බදුල්ලේ මුටියමනේ ගාව HPL මෝටර්ස් කඩේ ගාවට. ඉතින් අපි HPL එකෙන් බඩු ටික අරගෙන දැන් මේ යන්න හදන්නේ චින්තක අයියා ගාවට. පේනවනේ බරට මුස්සගෙන යනවා. ඔන්න ඉතින් අපි දැන් යන්න හදන්නේ චින්තක අයියා ගාවට. අපේ බස් එකේ ටයර් පම්ප් ටිකද මොකද්ද මන් දන්නේ නම දන්නේ. කොහොම හරි අන්න ඒක හදාගන්න තමයි ඔය යන්න හදන්නේ. ඉතින් දැන් අපි පිටත් තුනම උටියන්ගෙනින් මේ චින්තක අයියා ගාවට යන්න. වැඩේ වෙන අතරතුරේ නම් මුකුත් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි අපි වැඩේ කරගත්තා. වැඩේ කරගෙන ඉවර වෙලා ඒ අතරතුරේ ගත්ත ක්ලිප්ස් ටිකක් තමයි ඔය තියෙන්නේ. වැඩේ වෙන විදිහ නම් වීඩියෝ ගත්තේ නැහැ.
ඉතින් දැන් ඔය වැඩේ කරලා ඉවර වෙලා තමයි මේ වීඩියෝ ක්ලිප් එක හදගත්තේ. ඉතින් දැන් ඔය වැඩේ ෆයිනලයිස් කරන්න බස් එක පොඩ්ඩක් චෙක් කරනවා අපේ චින්තක අයියා. එයා තමයි අපේ චින්තක මොටර්ස් එකේ අයිතිකාරයා. චින්තක අයියා. ඔන්න දැන් වැඩේ කරගෙන ඉවර වෙලා දැන් අපි ආයෙත් යනවා ටයර් වල ඇලයින්මන්ට් ටික චෙක් කරගන්න කියලා. දැන් ඔය යන ගමන් තමයි ඉන්නේ. ආයෙත් අර අතන්ටම තමයි යන්නේ. පුවක්ගොඩ මුල්ලේ ඉඳන් සරස්වති ඉස්කෝලේ ගාවට. ගානට පාක් කරගත්තට පස්සේ ඇලයින්මන්ට් චෙක් කරන වැඩේ පටන් ගත්තා. ටයර් කරේ නම් මතක නෑ. ලාවට බෝඩ් එකකින් විදිහට නෙපින්නේ. වික්‍රම 856 ඇයි මොකද බලන්නේ? පැටියෝ කොහොමද? මරම කරදරයක් තමයි. ඒ වැඩට ඉවර කරගෙන යාලා එහෙම්මම ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මාත් එයාලා එක්ක පොඩි වටයක් දාන්න ගියා. මොකද 2024 වටයක් දැම්මට පස්සේ ගියේ නෑ එයාලා එක්ක. ඉතින් ඒක නිසා ගියා. බස් එක අලුතෙන් අප්ඩේට් වෙලා ආවට පස්සේ අලුත් අප්ඩේට් එක නැත්තනම සුපිරි. එයාලගේ සවුන්ඩ්ස් වල ක්වොලිටිය සුපිරියටම තියෙනවා. ඇතුලේ සවුන්ඩ්ස් කොහොමද කියලා ඔයාලා මම වීඩියෝ ටික මේ ඉස්සරහින් දාලා තියන්නම්. ඔයාලා අහලා බලන්න සවුන්ඩ්ස් වල ක්වොලිටිය කොහොමද කියලා. පසිදු අයියා සුපිරියටම වැඩේ කරලා තියෙනවා. ඉතින් මේ එයාලව ට්‍රිප් එකක් යන්න වගකීම සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාලට. මම ඔයාලගේ කන්ටැක්ට් නම්බර්ස් දාලා තියන්නම්. ඔයාලත් අනිවාර්යයෙන්ම ට්‍රිප් එකක් යනවා නම් සකුරකින්ව සම්බන්ධ කරගන්න අමතක කරන්න එපා. හෙඩ්ෆෝන්ස් දාලා සද්ද උඩින් වැඩි කරලා බලන්න. ඉන්ඩෝ සවුන්ඩ්ස් වල ක්වොලිටිය කොහොමද කියලා. ඒකල්ල ඔයාලම තීරණය කරන්න.
බහින්න. අවිස්ක. එයාලා තේමම ගෙදර ගියා මාත් ඒක මගේ වැඩි ඉවර කරගෙන ගෙදර ගියා. ඉතින් අපි මේ vlog එකත් මෙතනින් ඉවරයි. මිනි vlog series එකේ තවත් vlog ගේනවා. මේ විදිහට පොඩි vlogs ගේනවා. ඒ vlogs set ටිකත් බලන්න ලෑස්ති වෙලා ඉන්න. තව ලොකු vlog එකකුත් ඉස්සරහට එන්න තියෙනවා. ඒකත් බලන්න ලෑස්ති වෙලා ඉන්න එහෙනම්. එහෙනම් මේ vlog එක කොහොමද කියලා යටින් comment එකක් දාන ගමන් අපිව subscribe කරගෙන යන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.